මේ ජපන් සොහනේ ඇවිදිනකොට මම දැක්ක කාචි වගේ. මේ සොහනකට ඔෆ් කරලා තිබ්බේ මෙතන. මන් දන්නේ මේකේ මේ නමේ නම් තේරුම මොකද්ද කියලා. බලන්නකෝ මේ කාසි. මේ තනිකර චීනා ගුරු වලින් තියෙන්නේ. මේක නම් එච්චර පරණ වෙන්න බෑ මේ වැස්සද තෙමිත් හින්දා. නමුත් මේ මැද සිදුරක් තියෙන කාසිය මේකක්වත් මට නම් තේරෙන්නේ නැහැ මොනවද කියලා. මං හිතන්නේ මේවා පරණ චීන කාසි වෙන්න ඕනේ. මේ කවුරු මෙතනින් තියලා ගිහිල්ලත් දන්නේ නැහැ. සමහරට මෙතෙන්ට මේ පුද සත්කාර කරන්න එන මේ කට්ටියගේ ඥාතීන් ඉන්නවද දන්නේ නැහැ. මේකත් පරණ චීන කාසියක්. මේ 10යි කියලා තියෙනවා මම හිතන්නේ. මේක නම් මැලේසියන්. මේක මැලේසියන් කාසියක්. මේක මේ වර්තමානයේත් අපි යූස් කරනවා මේ කාසිය. තව එකක් තියෙනවා මෙතන. මේක සත්‍යයක් වෙන්න ඕනේ. නේ. සිංගප්පූරුව ඉතින් කොච්චර දියුණු නගරයක් වුණත් තාම මේ පෞරාණික දේවල් රැකගෙන තියන් ඉන්නවා.